මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ආදරණීය මතක පිරුණු සරත් සමයේ තවත් එක් දවසක් තමයි ඔයාලත් එක්ක මං අද බෙදාගන්න යන්නේ. ඉතින් මේ ගෙවෙන්නේ මේ අවුරුද්දේ ඕටම් එකේ ලැන්වෙජ් ස්කූල් යන අවසානම දවස් ටික. ඔන්න ඉතින් කතාවෙන් මම දැන් කක්කෝ යන්න ලෑස්ති වෙලා ආවා. ඉතින් කොම්බිනියට ආවා මොන හරි කඩචෝරුවක් අරගෙන යන්න. අපිට අද එක්සෑම් තියෙන දවසක්. මේ ටිකේම දැන් JLPT ළඟ නිසා එක්සෑම් දිගටම තියෙනවා. මම දැන් ගක්කෝ එකට ආවා. ඔයාලා නම් දැකලා තියෙනවනේ ඉතින් අපේ ගක්කෝ එක. අද අපිට එක්සෑම් තියෙන නිසා 5 වෙනි තට්ටුවේ තමා තියෙන්නේ. දුවගෙන ඇවිල්ලා වෙලාවටම ඉතින් ක්ලාස් එකට ආවා. ක්ලාස් එකට එද්දින් ළමයි ඇවිල්ලා හිටියේ. එක්සෑම් වෙලාවේ නම් ඉතින් ෆෝන් එකේ වීඩියෝ කරන්න බෑ. QK ටයිම් එකේ මම පොඩි වීඩියෝ ටිකක් දාන්නම්. පළවෙනි QK එක හම්බුණා. දැන් ඉතින් අර ගෙනාපු කඩචෝරු කන වෙලාව තමයි. හැමෝම ඉතින් එක එකව අරගෙන එනවා. මේ ඉන්නේ ඉතින් එයාව දන්නවනේ ඔයාලා. අනිත් යාළුවා පිලිපීන් යාළුවෙක්. හැමෝම ඉතින් එක එකව අරගෙන ඇවිල්ලා QK එකේ බෙදාගෙන කනවා. ඇත්තටම අවුරුද්දක් ගියා කියලා හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ මම ඔක්තෝබර් ආපු නිසා අවුරුද්දයි මාස 6ක් තමයි ඉස්කෝලේ තියෙන්නේ. තව මාස 3ක් වගේ තමයි අපි හැමෝම එකට ඉන්නේ ඉතින්. අපිට දැන් එක්සෑම් ඉවරයි. වෙනදට වැඩිය එක්සෑම් තියෙන දවසට ටිකක් කලින් ගක්කෝ ඉවර වෙනවා. ගක්කෝ ඉවර වෙලා මම දැන් යන්නේ. මට දයිසෝ එකට යන්න ඕන වෙලා තියෙනවා. ගන්න. දයිස කිව්වට මේකත් හැකුවෙන් ෂොප් එකක්ම තමා. සේරියා කියලා මෙහි තියෙන. මේකේ දයිසෝ එකට වැඩිය වෙනස් කියන්නේ එකම දේවල් තමා තියෙන්නේ. හැබැයි හැම දෙයක්ම 100යි. ඒ කියන්නේ 110ක් තමා වෙන්නේ. දයිසෝ එකේ තියෙන සමහර ඒවා ටිකක් ගණන් ඒවත් තියෙනවා. ඒ කියන්නේ 100 ඉඳන් 1000 වගේ අතර වෙන ඒවත් තියෙනවා. සේරියා එකේ හැම දෙයක්ම 110ක් තමා වෙන්නේ. මේකේ ටිකක් වීඩියෝ ගත්තා. ඒත් මම පොඩ්ඩක් තමා එකතු කරේ. ඇත්තටම මේ වගේ හැමදාම මොන හරි ගන්න ගියාම ගන්න යන්නේක නෙමේ ගන්න වෙන දේවල් තමා අරගෙන ඉන්නේ. ගියාම පිස්සු හැදෙනවා මොනවාද ගන්න කියලා හිතා ගන්න බෑ. දැන් ඉතින් ක්‍රිස්මස් ළඟ නිසා ඒවට ඒ විදිහට සරසලා තියෙනවා. ඒ වගේම ඕටම් එකේවත් දාලා තියෙනවා. මම ඉතින් වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඔයාලටත් බලන්න. මාරම කියුට් ඒවා තියෙනවා ඉතින් එක විදිහට. ගියාම ඉතින් අතරමං වෙනවා. ගිය දේවල් නෙමේ අරගෙන එන්නේ වෙන දේවල්. හැමෝම එහෙම ඇති ඉතින් මං හිතන්නේ. දැන් වැඩ ටිකත් සේරම කරගෙන මම ආපහු ගෙදර යනවා. මට අද වැඩක් නැති හින්දා ගෙදර ගිහින් නිදහසේ ඉන්න පුළුවන්. අද මොකුත්ම නැහැ. ඇත්තටම මේ විදිහට අවුව වැටිලා තිබ්බට එළිය ගොඩක් සීතයි. ඒ කියන්නේ සීත කියන්නේ ගොඩක්ම සීතලත් නැති, රස්නෙත් නැති ලාවට තියෙන සීතලක් තමයි තියෙන්නේ. ඉස්සර ලංකාවේ ඉන්න කාලේ මමත් ගොඩක් හීන දැක්ක ජපානයට එන්න. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ ලංකාවේ ඉන්නකොට දැකපු වීඩියෝ අද හැබැයින් දකින්නකොට මාරම සතුටක් තමා තියෙන්නේ. මම ආසම කාලේ තමා මේ කාලේ. එක පාට වලින් සැරසිච්ච ගස් මාරම ලස්සනට ඇත්තටම නිකන් දිව්‍ය ලෝකයක් වගේ. වීඩියෝ වලින් පෙන්නන තරම් හැමදේම සුන්දර නොවුනත් මහන්සි වෙලා වැඩ කරොත් ඇත්තටම සුන්දර කාලයක් ලබා ගන්න පුළුවන්.
ජපාන් එන්න හීන දකින ඔයාලගේත් හැම දෙනාගේම ඒ හීන ඉක්මනට හැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ බලලා කමෙන්ට් කරන, ලයික් කරන ඔයාලා හැමෝටමත් මම ගොඩක් ආදරෙයි. මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද දවස් ඉතින් ওই විදිහට තමයි ගත වුණේ. මෙන්න මේක ඔයාලට පෙන්වන්න හින්දා මම චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. මම කලින් දවසේ මෙතනින් මල් අරගෙන ගියා. මෙතන වෙලෙන්ද කවුරුත් නැහැ. අපිට සල්ලි දාලා මල් පොකුරක් අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහි ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා එක එක ඒවා එහෙම තියලා තියෙනවා පාරයිනේ. ඇත්තටම ජපානයේ තියෙන විශ්වාසය තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ලස්සනට ඉවර වුණේ. මම Amazon එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බා. ඒකත් ඇවිල්ලා තිබ්බා. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනටම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.